සුබ දවසක් ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ දැන් මගේ කොච්චි වගාවට මාස 4.5ක් විතර වෙනවා. ඉතින් මේ වගාව තමයි මෙතන පේන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගෙඩි පළදාව අරගෙන තියෙනවා. මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් කරල් හොඳට හැදිලා තියෙනවා. මේකට මම පෝර දාන විදිහ ගැන වීඩියෝයක් වලට පෙන්නලා දීලා තියෙනවා. අනිවාර්යෙන් මේ වගේ ගහක් තියෙනකොට මේකට ආධාරකයක් සපයන්න ඕනේ. ඒකට මම මේ වගේ ලීයක් අරගෙන තියෙනවා. මොකද අනිවාර්යෙන් නැත්තම් මේ ගහ පෙරලෙන්න බලනවා. ඔයාලට පේනවා ඇති කර 10 තව පෝර දාලා තියෙනවා. පස්ස දාලා දෙන මේ මුල් උඩට ඇවිල්ලා දෙන මේකට අපි අර පෝර දානකොට මේ කාබනික පෝරක් වගේ උඩින් ඉහ ගන්නවා නම් ගොඩක් හොඳයි. මේකට මේ වැහි අපි දැන් මේකට මේ පොලිස් ටැනල් එක නෙමෙයි හදන්නේ. උඩින් වතුර වැටෙනවා. වතුර වැටෙනාම පස මූල පද්ධතිය උඩට වැටෙනවා. මේකට පුළුවන් නම් හොඳයි. අපි දැන් පාවිච්චි කරන්නේ වතුර දානකොට හෝස් බටයක් පාවිච්චි ගන්න. ඊට වඩා හොඳ මේකට තියෙනවා මේ පාවිච්චි කරනවා නම් බට පද්ධතියක් හදලා ඒ මාර්ගයෙන් මේ යටට බටයක් දාලා එහෙම හදාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒක මේ අගහට ආරක්ෂිතව වතුර දාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ දැන් අපි හැමෝටම මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. මොකද මේ වගේ දෙයක් ඔයාලට දකින්නකොට ඔයාලට මේ ආසාවක් ඇති වෙනවා. ඉතින් ගෙඩි හැදිලා කරල් බර වෙලා තියෙද්දි කාට වුණත් ඒකට ආසාවක් ඇති වෙනවා. මොකද ඒකට ඕන දෙයකට ආසාවක් තියෙද්දි තමයි ඒකට හිත යොමු වෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලත් මේ වගේ පැල 30ක් විතර හදාගත්තත් Tamanට හොඳ ආදායමක් ගන්න පුළුවන්. මගේ දැන් පැල 30ක් 40ක් වගේ තියෙනවා. ඉතින් මම දැන් මේකට අස්වැන්න එන කාලේ තියෙන්නේ. ඉතින් මේක අපිට මේ දී ගන්න පුළුවන් ඕන වෙලාවක හොඳ මිලක් තියෙනවා. ඉතින් මේකට අනිවාර්යෙන් දවස් 15ට වගේ පෝර ටික දාගන්න ඕනේ. මම මේකට පෝර දාන වීඩියෝයක් ඔයාලට මොනවද දාන්නේ කියලා ගෙනත් දීලා තියෙනවා. ඉතින් මේකට එන ලෙඩේ තමයි කොළ කොට වීමේ රෝගය එනවා. ඒකට සුදු මැස්සාට සහ මයිටාවන්ගෙන් තමයි ගොඩක් මේකට මේ කොළ හැකිලෙන්නේ. මේ දලු ගත්තාම මේ දල්ලට දල්ල මේ හැකිලිලා වගේ තියෙන උඩ අතට අකුලනවා මයිටාවන් සහ සුදු මැස්සන් විසින්. ඒවා තමයි මේ අපිට දැන් බලා ගන්න තියෙන්නේ. මේකට අනිවාර්යෙන් දවස් 10කට 7කට වගේ සැරයක් ගහන්න ඕන කෘමිනාශක. ඉතින් අපි ඒක දිගටම ගහගෙන යන්න ඕනේ. මොකද මේ එකම දෙයක් නෙමෙයි ගහගෙන යන්න ඕනේ. විඩෙන් මාරු කර ගන්නවා. මම ඒක නැත් ඔයාලට වීඩියෝයක් වෙනම ගෙනත් දෙන්න. ඉතින් මේ විදිහට තමයි මම ඔයාලට කියන්නේ මේ වගේ දෙයක් කරගන්න. ඇත්තටම ගොඩක් වන්නවා. තමන්ගේ ගෙදර කෑමට මේ වගේ ගස් දෙකක් හිටව ගත්තත් හොඳටම ඇති. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩ කරන ළමෙක්ට උනත් මේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෘමි නාශක ගහද්දි නම් වැඩි හිටියේ ගහන්නේ ගොඩක් හොඳයි. ඒකට කරනවා නම් මාස්ක් දාලා, ග්ලව්ස් දාලා, ජැකට් එකක් දාලා එහෙම ගහන්නේ ගොඩක් හොඳයි. ඒවා තිය විස වැඩි හින්දා. ඉතින් මේ විදිහට කරගන්න ඇත්තටම ගොඩක් වටිනවා. අපිට ඉදිරි අනාගතේ ජය ගන්න ඕන නම් ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන්. මොකද අද සමාජයේ ගොඩක් අය මේ වගේ දේවල් කරලා ජීවිතේ ජය අරන් තියෙනවා. ඉතින් මමත් ඔයාලට කියන්නේ මේ වගේ දෙයක් Tamanට පුළුවන් නම් මහ පරිමාණයෙන් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. තමන්ගේම ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් ඉතින් ඒක ලොකු දෙයක්. ඒක තමයි මම ඔයාලට කියන්නේ. එහෙනම් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.